ආගමික හා සංස්කෘතික සම්බන්ධතා තර කර ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 3 දින නේපාල සංචාරය අවසන් වෙයි. නේපාලයේ ජනාධිපති ආචාර්ය රාම්බරන් යාදව මැතිතුමාගේ ආරාධනාවක් අනුව පසුගියදා නේපාලයට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නේපාලයේ ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මහත් ගෞරවයෙන් පිළිගනු ලැබුවේ එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය සුජාතා කොයිරාල මහත්මියයි. මෙම සංචාරයේදී ජනාධිපතිතුමා ජනාධිපති රාම්බරන් යාදව හා අග්‍රාමාත්‍ය මාදේව් කුමාර් හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් කමියුනිස්ට් පක්ෂ මාවෝවාදී සංවිධානයේ සභාපති පුෂ්පකමල් දහල් යන මහතුරුන් සමගද සාකච්ඡා කළේය. LTTE ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් නේපාල ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහතුමාට ප්‍රසාදය පළ කර අතර ශ්‍රී ලංකා රජයත් එහි වැසියනුත් සමග දැඩි සුහදතාවකින් ක්‍රියා කිරීමටද කැමැත්ත පළ කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූලව ජාත්‍යන්තර මට්ටමින් කටයුතු කරන ශ්‍රී ලංකා රජය රට තුළ අවතැන් වූ ප්‍රජාව යළිපදිංචි කරවීමේ ක්‍රියාමාර්ගයේලා විශේෂ උනන්දුවකින් කටයුතු කරන ආකාරය එරට ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්විය. එමෙන්ම ඉතා කඩිනමින් මෙම ප්‍රදේශයන්හි ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත ආයතන යළි පණ ගැන්වීමටත් කටයුතු කරන බව මෙහිදී රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේය. බෞද්ධාගමික සිද්ධාස්ථානයක් වශයෙන් ලුම්බිනිය සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම සඳහා ගෝලීය මට්ටමින් සාකච්ඡාවක් ඇඳවීමට නේපාල අග්‍රාමාත්‍ය මාදේව් කුමාර් මහතා මෙහිදී යෝජනාවක් කළේය. ජනාධිපතිතුමා නේපාලයට පැමිණීම හේතුවෙන් ලුම්බිනිය සංවර්ධනය කිරීම ගැන එරට ජනතාව තුළ ඉමහත් උනන්දුවක් ඇති වූ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. LTTE පරාජය කිරීම සම්බන්ධයෙන් නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය සහ මාවෝ ව්‍යාපාරයේ සභාපති පුෂ්පකමල් දහල් මහතා ජනාධිපතිතුමාට ස්තුතිය පළ කළේය. ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමග ශ්‍රී ලංකාවට විශාල පරිමාණයේ ප්‍රගතියක් කරා යා හැකි බව ඒ මහතාගේ අදහසයි. නේපාලයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය සුජාතා කොයිරාල සහ ජනාධිපතිතුමා අතර සුහද සාකච්ඡාවක්ද පැවැත්වින. දෙරට අතර යෝජිත ඒකාබද්ධ කොමිසම සම්බන්ධව එහිදී සාකච්ඡා විය. සිදුහත් බෝසතාණන්ගේ උපත සිදු වූ ලුම්බිනියද ජනාධිපතිතුමා වැඳ පුදා ගත්තේය. නේපාලයේ වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාව හමු ජනාධිපතිතුමා කියා සිටියේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික සංවර්ධනයට ඔවුන්ගේ අත්දැකීම් සහ පළපුරුදුකම් අවශ්‍ය යුගය එළඹී ඇති බවයි. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය සහ මැති ඇමතිවරු කිහිප දෙනෙක්ද රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිප දෙනෙක්ද මෙම සංචාරයට එක් වූහ.